ආයුබෝවන් ඔබ සියලුම දෙනාට සුබර දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයු බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරමිනුයි මම අද වැඩසටහන පටන් ගන්නෙ. අපි දන්නවා ඊයේ සිට මේ දක්වා දින දෙකක් මේගමුව බන්ධනාගාරයේ සිදුණු ඒ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඒ ගැන කනගහටුව ප්‍රථම කොට පළ කරමින් එහිදී අපට අහිමි වුණු නිලධාරීන් ඇතුළු ඒ සියලුම දෙනාට ඒ ජීවිතක්ෂරපත් වූ සියලුම දෙනාට අජ්ජනාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එහිදී තුවාලයටපත් වූ රෝගාතුර වූ අනිකුත් සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මම මේ වැඩසටහන පටන් ගන්නවා. මෙවැනි දෙයක් වෙන බව ස්ථිර වශයෙන්ම නොකියුවත් රටේ ඛේදනීය අවස්ථාවකට අපට මුහුණ පාන්න සිද්ධ වෙන බව පසුගියදා ඒ ග්‍රහ රටාවන් තුල අපි කිව්වා. ඒකට මූලික හේතුවක් තමයි ධර්මයන්ගෙන් පිරිහු යෑම. බෞද්ධයන් හෝ වේවා වෙනයන් ආගමක හෝ වේවා තමන්ගේ ආගම ධර්මය නිසි ලෙස නිසි අවබෝධයකින් කටයුතු නොකිරීම එක පැත්තකින් මේකට මූලික හේතුවක්. අපි දන්නවා පසුගිය කාලවල පුර 15ක් පොහොය දවසක් කියන්නේ ආකාශයේ හඳ පැබලෙනව පමණක් නෙවෙයි හතවත් තුලත් කරුණාව මෛත්‍රිය පැතිරෙනවා. ලක් දෙරණ පුරාම ඊටමත් සාන්ත සුන්දර වූ සිතුවිලි පහළ වෙනවා. ඒ පුර 15ක් බොහෝ දිනය අපි දකින්නේ ධර්මශාලාවක් විදිහට ලංකාව. විශේෂයෙන්ම ඔබ දන්නවා රජමැදුර එහෙම නැත්නම් අරලියගහ මන්දිරය පුර 15ක් පොහොය දවසට ධර්මශාලාවක් බවට පත් වෙලා තිබුණා. එතනින් තමයි දේවෝ වස්සතු කාලේන කියලා ඔබ අහලා තියෙනවනේ ගාතාවක්. පිරිතක් අවසානයේ සෙත් පිරිතක් අවසානයේ ආශිර්වාද කරන ගාතාවක්. මේ ආශිර්වාද කරන ගාතාවෙන් කියවෙන්නේ කුමක්ද කියන එකත් ඔබ දන්නවා. මෙන්න මෙවැනි ඛේදවාචක වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ අපේ ආගම ධර්මයේ පිළිබඳව අපි හරි අවබෝධයකින් සහ ඒ තුල ගැලී නොසිටින බව ඔබට දැන් පැහැදිලිව පේනවා ඇති. පසුගියදා 4 වෙනිදා ජූලි මාසේ 4 වෙනිදා බොහෝ මීට දින 2-3කට එහා ග්‍රහලෝව සටන්කාමී ග්‍රහයා හැටියට හඳුනන කුජ ග්‍රහය යුරේනස් සමග සටන් කරලා 4/11/37ට කුජ ග්‍රහය පරාජයටපත් වෙනවා. එහෙමනම් එතන පෙන්වෙත් අපට ඊටමත් අනතුරුදායක තත්ත්වයක්. දැන් ගුරු සිටින්නේ කටක රාශිය තුල. 2014 ජුනි මාසේ 19 වෙනිදා හොඳට මතක තියාගන්න. 2014 ජුනි මාසේ 19 වෙනිදා ඔය කියන ගුරු ග්‍රහයම කටක රාශියට පැමිණෙනවා. එදා රටේ කුමන්ත්‍රණ සිද්ධ වුණා. එකට ඉඳලා කුමන්ත්‍රණ කරා. ඊටමත් පිහිසුණු දේවල් සිද්ධ වුණා. එහෙමනම් මේ වෙලාවෙත්
ගුරු සිටින්නේ කටක රාශිය තුල ආපසට හැරිලා මිතුණයට යන්න. මෙන්න මේ හේතුව මත ඒ වගේම ඒ බුද්ධගේ ගමන් මාර්ගයත් ඒ වක්‍ර වීමක් මේ හේතු මත ඉදිරි කාලයක් අපිට ඊටමත් වේදනාවෙන් ගත කරන්නට සිද්ධ වෙනවා. බලාපොරොත්තු නොවන දේවල්. ඒ බුද්ධගේ සිද්ධවීම මත විශේෂයෙන්ම කියන්නට ඕන අන්තර්ජාල හා මේ ඔබ අප හමු වෙන අන්තර්ජාල තුලින් පවා යම් යම් බිඳවැටීම් මුළු ලෝකේ පුරාම සිද්ධ වේවි. ඉතින් මෙවැනි අවස්ථාවක අපි මේ දේශයේම කිහිපවතාවක් බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේටත් පූජා කරපු පුණ්‍ය භූමියක් මේක. මේ පින්බිමක්. මෙහි එක වැලි ඇටයක්වත් පස් කඳුලක්වත් අපට අයිති නැහැ. අයිති කරගන්න යනවා නම් අන්න එතන තමයි භයානක දේ ඇති වෙන්නේ. එහෙම අයිති නැති බව තේරුම් අරගන්නට ඕන. මේක බුද්ධ ශාසනයට පූජා කරපු පුණ්‍ය භූමියක්. මෙහි සිටින්නට ඕනත් ආඩුම තරමේ පංච සීලයවත් ආරක්ෂා කරගෙන එහෙම අයට යහතින් ජීවත් වෙන්නට වාසනාව වාක්‍ය උදා වෙනවා. ඒ බවත් ඔබට මතක් කරමින්